ස්වීඩනේ හදපු ලොකු IKEA සෙල්ලම් ඔරන් ඔටන් බෝනික්කෙකුට ඔව් අර ලොකු දුඹුරු පාට බෝනික්කා හරියටම හරි. අන්න ඒකට තදින් තුරුළු වෙලා ඉන්න පුංචි ජපන් හිමවඳුරු පැටවෙක් මේ දර්ශනය දැක්ක ගමන් ලෝකෙ වටේම ඉන්න මිනිස්සුන්ගේ හිත එක මොහොතකින් උණු වුණා. අනිවාර්යයෙන්ම. ඒක දැක්කම කාටුනක් දුක හිතෙනවා. බැලු බැල්මට මේක හරිම හුරුබුහුටි දසුණක් වගේ පෙනුනත් ඒක ඇතුලේ හරිම ගැඹුරු ටිකක් දුක්බර කතාවක් හැංගිලා තියෙනවා. අද මේ ගැඹුරු ගවේෂණයෙන් අපි කතා කරන්නේ ජපානයේ ඉචිකාවා සත්වෝද්‍යානයේ ජීවත්වනේ පංච්කුන් එහෙමත් නැත්නම් පංච් කියන මේ පුංචි වඳුරුපට වගේ කතාව ගැනයි. ඔව් අපි මේ වෙනුවෙන් පුවත්පත් වාර්තා, සත්වෝද්‍යාන නිවේදන සහ විකිපීඩියා තොරතුරු ගණනාවක්ම එකතු කරගත්තා. හැබැයි මෙහෙමයි මේක නිකම්ම තවත් එක අන්තර්ජාලයේ වෛරල් වුණු සත්ව වීඩියෝ එකක් ගැන කරන කතා බහක් නෙවෙයි. නැහැ ඊට වඩා ගොඩාක් දුර යන කතාවක් මේක. ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ සතුන්ගේ සමාජ හැසිරීම කොහොමද වැඩ කරන්නේ අලුත් වගේම රළු පරිසරයකට උන් කොහොමද හැඩගැහෙන්නේ කියන එක ගැන පුදුම හිතෙන විද්‍යාත්මක පසුබිම. ඒ වගේම ඇයි මිනිස්සු විදිහට අපි මේ වගේ සතුන්ගේ කතාවලට මේතරම් චිත්තවේගීව බැඳෙන්නේ කියන මනෝවිද්‍යාත්මක පැතිකඩ අපිට අද කතා කරන්න පුරුවන්. හරියටම හරි. හරි අපි මේක පැහැදිලි කරගමු. මේ කුඩා පංච්කුන්ගේ කතාව ආරම්භ වෙන්නේ කොහොමද? මුලින් ඉඳලම මේක ඇතුලේ ලොකු අරගලයක් තියෙරෝ නේද? ඇත්තටම කතාවේ ආරම්භය ටිකක් ඛේදවාචකයක්. පංච්කුන් ඉපදෙන්නේ 2025 ජූලි මාසේ 26 වෙනිදා. ඒ ජපානයේ ඉචිකාවා සත්වෝද්‍යානයේදී. එතකොට මේ නම ඒකත් හරි විශේෂයි නේද? පංච්කුන් කියන එක. ඕ ඒ නම හැදිච්ච විදිහත් හරිම අපූරුයි. ජපානයේ තියෙන අතිශය ජනප්‍රිය ලුපින් ද 3rd කියන මැන්ගා, ඒ කියන්නේ අර චිත්‍රකතා මාලාවේ නිර්මාතෘ වන මංකි පංච් කියන කලාකරුවව සිහිපත් වෙන්න තමයි මේ වඳුරු පැටවාට පංච්කුන් කියන නම තියලා තියෙන්නේ. හැබැයි ගැටලුව පටන් ගන්නේ ඉපදිලා වැඩි වෙලාව කියන්න කලින්. මේ කුඩා පැටවාව තමන්ගේම අම්මා විසින් ප්‍රතික්ෂේප කරනවා. ඊක ඕනෑම සතෙකුට විශේෂයෙන්ම ප්‍රයිමේට් එහෙම නැත්නම් වානර ගෝත්‍රයේ සතෙකුට දරා ගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. වානර පැටවුන් කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අම්මා මත යැපෙන කොටාසයක් නේ. අනිවාර්යෙන්ම අම්මා කෙනෙක්ගේ උණුසුම කිරි ටික වගේම ආරක්ෂාව නැති වෙනවා කියන්නේ මේ වගේ පැටවෙකුට ජීවත් වෙන්න තියෙන අවස්ථාව සෑහෙන්න අඩු වෙනවා කියන එකයි. ස්වාභාවික පරිසරයක නම් මේක මාරාන්තිකයි. ඉතින් මේ වෙලාවේ සත්වෝද්‍යාන සේවකීන්ට සිද්ධ වෙන විශාල වගකීමක් තමන්ගේ කරපිටට ගන්න. ඔව් සේවකීන් දෙදෙනෙක් එකතු වෙලා හරියට කුඩා මනුස්ස දරුවෙකුට වගේ ලදරු කිරි බෝතල් වලින් කිරි දෙමින් පංච්කුන්ව දිවා රෑ නොබලා රැකබලා ගන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඉතින් මිනිස්සු කොච්චර ආදරෙන් රැකබලා ගත්තත් අම්ම කෙනෙක්ගෙන් ලැබෙන ස්වාභාවික ආරක්ෂිත හැඟීම ඒක දෙන්න මිනිස්සුයෙකුට අමාරුයි නේද? ඒක ඇත්ත. මම හිතන්නේ අර අපි මුලින්ම කතා කරපු IKEA සෙල්ලම් බෝනික්කා මේ කතාවට එන්නේ අන්නේ අඩුව පුරවන්න. ඔව් මෙතනදී තමයි සත්වෝද්‍යාන සේවකයින්ට තේරෙන්නේ කිරි ටික දුන්නට විතරක් මදි කියලා. මේ පැටවට බදාගෙන ඉන්න යම්කිසි මාතෘ සෙනෙහසක් වගේ දැනෙන දෙයක් අවශ්‍යයි. අර උණුසුම. හරියටම හරි. ඒ නිසා ඕන් අර IKEA ආයතනයෙන් වදන ජුන්ගල් ස්කෝග් කියන වර්ගයේ ලොකු ඔරෙන්ගොටන් සෙල්ලම් බෝනික්කෙක් පංච්කුන්ට දෙනවා. අන්තර්ජාලයේ පුරාම මේ බෝනික්කාව හැඳින්වේ ඔරා මමා එහෙම නැත්නම් ඔරා මමා කියන හුරුතල් නමින්. මට හිතන විදිහට අර බෝනික්කගේ ලොම් ස්වභාවය තමයි එතරදී ගොඩක්ම වැදගත් වෙන්නේ නැත්තේ. වඳුරු පැටවුන්ට අම්මගේ ඇඟේ එලිලා ඉන්න එක උපතින් මේන පුරුද්දක්නේ. මෙතන තියෙන පුදුම සහගත කාරණේ තමයි ඒකේ. මේ බෝනික්කා හුදෙක් සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඊට වඩා ලොකු කාර්යභාරයක් එතන කළා. සත්වෝද්‍යාන සේවකයෙකු වෙන කොසුකේ ශිකානෝ මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. එයා මොකක්ද ඒගෙන කියන්නේ? එයා කියන විදිහට මේ බෝනික්කාගේ මතු පිට තියෙන ලොම් පුංචි පංච්කුන්ට තමන්ගේ අත්වලින් තදින් අල්ලගන්න හරිව ලේසි. ඒ වගේම මේ බෝනික්කාගේ පෙනුමත් දල වශයෙන් වඳුරෙකුට සමානයිනේ. ඔව් ඒක ඔරංගොටන් කෙනෙක්ගේ හැඩයක් නැතියන්නේ. අනේකයි. ඒ නිසා ඒකෙන් පංච්කුන්ට විශාල ආරක්ෂිත හැඟීමක් දෙනිලා තිනවා. නිකම්ම බෝනික්කෙක්ට වඩා මේක ඔහුට ක්‍රියා කළේ තමන්ගේ ආදේශක මවක් විදිහටයි. ඒ කියන්නේ කෘත්‍රිම දෙයකින් වුණත් ඒ සතාගේ මනසට අවශ්‍ය මූලික ආරක්ෂාව දෙන්න පුළුවන් වෙලා තියලවා ඒකෙන් ඔහුට මානසිකව ලොකු ස්ථාවරත්වයක් ලැබෙන්නේ නැති. අනිවාර්යෙන්ම. හැබැයි මේ ආරක්ෂිත පරිසරය හැමදාම තියෙන්නේ නැහනේ. මාස කීපයක් ඔහුම මිනිස්යන්ගේ ආදරයයි බෝනික්කාගේ උණුසුමයි මැද හැදුණු පංච්කුන්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ලොකුම අභියෝගයට.
ඒ තමයි සමාජගත වීම. ඔව් ඒක තමයි අමාරුම හරිය. සත්වෝද්‍යානයක් ඇතුලේ වුණත් වඳුරෙක්ට තනියම ජීවත් වෙන්න බෑ. ඕන් සමාජශීලී සත්තු රංචුවක් එක්ක ඉන්න ඕන. ඉතින් 2026 ජනවාරි යනමෙරදා සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කරනවා පංචකුන්ව අනිත් වඳුරන් ඉන්න ප්‍රධාන කලාපයට දාන්න. ඒකට ඔවුන් කියන්නේ මංකි මවුන්ටන් එහෙමත් නැත්නම් වඳුරු කන්ද කියලා. එතන තව වඳුරන් 60ක් විතර එකට ජීවත් වෙනවා. අම්මෝ 60ක්. හිතාගන්නකෝ ඒකේ තියෙන බය. අම්මා කෙනෙක්ගෙන් වඳුරු සමාජයේ නීති රීති මුකුත්ම ඉගෙනගෙන නැති, කායකවත් ගැටිලා නැති පුංචි පැටවෙක්ව එක්ක පාරටම වඳුරන් 60ක් ඉන්න ලොකු සමාජයකට දැම්මම කොහොම දැනෙන්නේ නැද්ද? ඒක හරියට නිකම් කිසිම දෙයක් දන්නේ නැති පොඩි ළමයෙක්ව එකපාරටම කවුරුවත් අඳුරන්නේ නැති නීති ගොඩක් තියෙන ලොකු ඉස්කෝලේකට දැම්ම වගේ වැඩක්. අන්න ඒක තමයි. වානර සමාජන් කියන්නේ හරිම සංකීර්ණ තැන්. එතන පැහැදිලි ධුරාවලියක්, ඒ කියන්නේ නායකයෝ යටත් වෙන අය කියලා වෙනමම ව්‍යුහයක් තියෙනවා. ඒ අයටම ආවේනික වුණු sannivedana ක්‍රම විනය නීති තියෙනවා. මේවා කිසි දෙයක් පංචකුන් දන්නේ නැහැ. ඉතින් මොකද උනේ මුල් දවස්වල? මුල් දවස්වල ඔහු දඩි කාන්සාවකින්, ඒ කියන්නේ ලොකු බයකින් සහ තනිකමකින් පෙළුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අන්නේ බය සහ නොදැනුවත්කම තමයි අර ලෝකෙම කතා කරපො 2026 පෙබරවාරි මාසේ වෛරල් වුණු වීඩියෝවෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඔව් ඒ වීඩියෝ තමයි හැමතැනම ගියේ. ඒ දර්ශනය දැක්කාම ඇත්තටම හිතට ලොකු දුකක් එනවා. පංචකුන් හරිම අහිංසක විදිහට ජීහින් වෙනත් කුඩා වඳුරු පැටවෙක්ට ලං වෙලා එයා එක්ක යාළු වෙන්න සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. ඒකේ ආඩ පැත්තෙන් බලනකොට සාමාන්‍ය දෙයක් නේ. ඔව් හැබැයි අනිත් පැටවා පංචකුන්ව මග හරිනවා. ඊට පස්සේ එකපාරටම ලොකු ගැහෙන වඳුරෙක් ඇවිත් පංචකුන්ව බිම දිගේ ඇදගෙන ගිහින් හොඳටම බනිනවා වගේ දර්ශනයක් එතන තියෙන්නේ. ඒ වෙලාවේ හොඳටම බය වෙන පංචකුන් ආපහු දුවගෙන ගිහින් අර Tamanගේ එකම ආරක්ෂාව වුණු ඔරාමම සෙල්ලම් බොනික්කාවේ තදින් බදා ගන්නවා. ඒක තමයි. ඒ වීඩියෝව දැක්කාම ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට කඳුළු එනවා. අන්තර්ජාලය පුරාම මේක දැක්ක මිනිස්සු දැඩිව කම්පණයටපත් උනේ ඒ නිසයි. හැමෝම හිතුවේ අම්මා නැති මේ අහිංසක පැටවාට අනිත් වඳුරන් වද හිංසා කරනවා, ඔහුව කොන් කරනවා කියලා. අනිවාර්යෙන්ම ඒක පෙනුනේ ඒ විදිහටමයි. ඊට පස්සේ සමාජ මාධ්‍යවල හැෂ්ටැග් එකක් පවා හෙදුනා. අර ගන්බරේ පංච්, ඒ කියන්නේ ජපාන් භාෂාවෙන් #ගන්බරේ පංච්, එහෙමත් නැත්නම් hang in there punch කියලා. දිගටම උත්සාහ කරන්න පංච් කියන එක තමයි ඒක තේරුම. ඒක ලැබ්ගින්නක් වගේ පැතිරුණා. මිනිස්සු පංච්කුන් වෙනුවෙන් හඬ නගන්න පටන් ගත්තා. මෙතනදී තමයි මේක ගොඩක්ම සිත් ගන්න අසුළු වෙන්නේ. අපි දකින දේ සහ සැබෑ විද්‍යාත්මක තත්ත්වය අතර ලොකු පරතරයක් තියෙනව නේද? ඔව්. මිනිසුන්ගේ පැත්තෙන් බලනකොට මේක ලොකු අසාධාරණයක්, හිංසනයක් වගේ පෙනුනට සත්ව චර්යාවන් ගැන අධ්‍යයනය කරන අයට මේක පේන්නේ වෙනස්ම විදිහට. ඒක සහතික ඇත්ත. මිනිසුන්ගේ හැඟීම් වලින් සත්තුන්ගේ හැසිරීම මනින්න ගියාම අපිට වරදිනවා. මේ අන්තර්ජාලයේ ඇති වුණු ලොකු කැළඹීම නිසාම ඉචිකාවා සත්වෝද්‍යානයට 2026 පෙබරවාරි 20 වෙනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම එතන මොකක්ද උනේ කියලා පැහැදිලි කරන්න නේද? ඔව්, ඒගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම වුණා. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ පේන දේ ඒක හිංසනයක් නෙවෙයිද? නැහැ, කිසිසේත්ම නැහැ. සත්වෝද්‍යානයේ පැහැදිලි කරන විදිහට අර වීඩියෝවේ පංචකුන්ම ඇදගෙන ගිය වැඩිහිටි වඳුරිය කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අර පංචකුන් යාළු වෙන්න ගිය අනිත් කුඩා පැටවගේ අම්මා. අහහා එතකොට එයා තමන්ගේ පැටවව ආරක්ෂා කරන්නයි එතනට ඇවිත් තියෙන්නේ. හරියටම හරි. එයා කරලා තියෙන්නේ තමන්ගේ පැටවාට පංචකුන් කරදර කරනවා කියලා හිතලා ඇවිත් පංචකුන්ට තරවටු කිරීමක් කරපු එක විතරයි. ඒක හරියට මනුස්ස සමාජයේ වුණත් අම්මා කෙනෙක් ඇවිත් මගේ දරුවට කරදර කරන්න එපා කියලා බනිනවා වගේ වැඩක්. ඒක හරි අපූරුයි. ඒ කියන්නේ ඒක ප්‍රයිමේට් සමාජයක් ඇතුලේ තියෙන සාමාන්‍ය විනය පවත්වා ගැනීමේ ක්‍රමයක් මිසක් පංචකුණ්ඩ තුවාල කරන්න හිතාගෙන කරපු පහර දීමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම සත්වෝද්‍යාන බලධාරීන් පැහැදිලිවම තහවුරු කළා එකදු වඳුරෙක්වත් පංචකුණ්ට බරපතල හානියක් හෝ හිංසනයක් කරලා නැහැ කියලා. මේක සමාජගත වීමේ ක්‍රියාවලියම කොටසක් විතරයි. ඒ සමාජයේ නීති ඉගෙන ගන්නකොට ඔය වගේ දේවල් වෙනවා. ඉතින් වැටෙමින් නැගිටිමින් තමයි ඔහු ඒ අලුත් සමාජය ගැන ඉගෙන ගන්නේ. ඒ වගේම මෙතනදී කතා කරන්න ඕන දෙයක් තමයි මේ සතාගේ මානසික ශක්තිය. ඒකනම් පුදුම සහගතයි. ඔව්, සත්වෝද්‍යාන සේවකයෙක් වෙන ශුම්පේ මියාකුෂි මේ ගැන හරි වැදගත් අදහසක් දක්වලා තිනවා. ඔහු කියන විදියට අර වගේ තරවටු කිරීමට ලක් වුණාට පස්සේ පංචකුන් එකෙන් මුළු දවසම වැටිලා දුක් වෙවි ඉන්නේ නැහැ.
ඔහු හරිම ඉක්මනින් යථා තත්ත්වයටපත් වෙනවා. ඔව්. ඒකෙන් පේන ඔහුගේ මානසික ශක්තිය කොච්චර ඉහළද කියන එක. මනෝවිද්‍යාවේදී අපි මේකට කියනවා රිසිලියන්ස්, හෙවත් ඔරුතු දීමේ හැකියාව කියලා. ඒ කියන්නේ ආපහු නැගිටින එක. ඔව්. මොන බාධාව ආවත්, ප්‍රතික්ෂේප වීමක් වුණත්, නැවත නැගිටීමේ හැකියාව. සේවකින් තහවුරු කරන විදියට මේ කිසිම සිදුවීමක් පංචකුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට බලපෑමක් කරලා නැහැ. ඔහු දහවල් 12ට සහ සවස් 3ට ලබා දෙන තමන්ගේ ආහාර වේල් කිසිම වෙනසක් නැතිව සාමාන්‍ය විදිහටම කනවා කියලා තෝන් කියනවා. කැමි ටික වෙලාවට කනවා කියන්නේ සතා සෞඛ්‍ය සම්පන්නව ලොකු මානසික පීඩනයක් නැතිව ඉන්නවා කියන එකට හොඳම උදාහරණයක්නේ. ඇත්තටම කැම වර්ජනය කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ උත්සාහය අපතේ ගියේ නැහැ කියන එක දැන් ටිකක පේන්න පටන් අරන් තියෙනව නේද? කාලයත් එක්ක පංචකුන්ට අර සමාජය තුළ තැනක් හැදමින් පවතිනවා. ඇත්තටම මේක සුබවාදී තත්වයක්. දැන් වාර්තා වෙන විදිහට පංචකුන් ටිකෙන් ටික අනිත් අයත් එක්ක මුසු වෙන්න පටන් අරගෙන වෙනත් වඳුරෙක් ඇවිත් පංචකුන්ව පිරිසිදු කරන, එහෙමත් නැත්නම් අපි කියනවා ගෲමින් කරනවා කියලා, අන්න ඒ වගේ දේවල් දැන් දකින්න ලැබෙනවා. ඒක ලොකු වෙනසක් නේ. ඕ ඒ වගේම තවත් වයසින් වැඩි වඳුරෙක් පංචකුන්ව ආදරෙන් වැළඳ ගන්න දර්ශන පවා දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ගෲමින් කියන එක කියන්නේ එකිනෙකාගේ ලොම් පීරණයක වඳුරු සමාජයක් ඇතුමේ නිකම්බ ඇඟ තියෙන කුණු අයින් කරනවට වඩා ලොකු තේරුමක් තියෙන දෙයක් නේද? අනිවාර්යෙන්ම. එක්සත් රාජධානියේ තියෙන ට්‍රෙන්තම් මංකි ෆොරෙස්ට් කියන වඳුරන් පිළිබඳ විශේෂිත අභය භූමියේ අධ්‍යක්ෂවරයා වෙන මැට් ලොවට් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. එයා මොකද ඒ ගැන කියන්නේ? ඔහු කියනවා මේ එකිනෙකාගේ ලොම් පිරිසිදු කිරීම හෙවත් ගෲමින් කියන්නේ වඳුර සමාජයක හුදෙක් සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමේ ක්‍රමයක් පමණක් නෙවෙයි කියන. ඒක තමයි ඔවුන්ගේ සමාජ බැඳීමේ ප්‍රධානතම මාධ්‍යය. කණ්ඩායම ඇතුලේ විශ්වාසය ගොඩනැගීම, එකිනෙකා අතර බැඳීම ශක්තිමත් කිරීම සහ කෙනෙක්ව කණ්ඩායමේ සමාජිකයෙකු විදිහක පිළිගන්නවා කියන එක තහවුරු කරන්නේ ප්‍රධානතම සම්දිස්ථානයක් තමයි මේක. ඒ කියන්නේ පංචකුන් දැන් ඒ ලොකු පවුලේ පිළිගත් සමාජිකයෙක් බවට පත් වෙමින් ඉන්නවා. Tamanගෙම කියලා කණ්ඩායමක් හොයාගන්න ඔහු කරපු ඒ අමාරු අර්ගලය දැන් සාර්ථක වෙමින් පවතිනවා. හරියටම හරි. මේ සතුටුදායක ආරංචියත් එක්කම සත්වෝද්‍යානයටත් ලොකු වෙනසක් වුණා නේද? පංචකුන්ගේ මේ කතාව ලෝකෙ වටේම පැතිරීමත් එක්කම ඉචිකාවා සත්වෝද්‍යානයට එන නරඹන්නන්ගේ ප්‍රමාණය එකපාරටම අතිශයින් වැඩි වෙලා. සත්වෝද්‍යානයේ ඉස්සරහා දිගු පෝලියම් හැදෙන්න පටන් අරන්. ඕ මිනිස්සුන්ට ඕනෝනා මේ නොවැටි උත්සාහ කරන පුංචි වීරයාව තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්න. ඒ වගේම මෙතනදි වුණු තවත් අපූරු සිදුවීමක් තමයි අර පංචකුන්ට ලොකු සහනයක් වුණු සෙල්ලම් බෝනික්කන් නිෂ්පාදනය කරන IKEA සමාගමත් මේ කතාවට සම්බන්ධ වීම. ඒකනම් මාරම සිදුවීමක්. ඕනේ 2026 පෙබ්‍රවාරි 17 වෙනිදා IKEA ජපාන ශාඛාවේ සභාපතිනිය වෙන පෙට්‍රා ෆෙයර් පෞද්ගලිකවම සත්තුද්‍යානයට එනෝ පංචකුන්ව බලන්න. එවෙමින් නිකම් නෙවෙයි පංචකුන් වෙනුවෙන් තවත් ඒ જાතියේම සෙල්ලම් බඩු 33ක් පරිත්‍යාගයක් විදියට අරගෙනයි එන්නේ. හිතාගන්නකෝ ඒකේ තරම. ඉතින් මේ හැම දෙයකින්ම අදහස් වෙන්නේ මොකද්ද? ඇයි මේ තරම් ලොකු අවධානයක් ආයතන ප්‍රධානීන් පවා මැදිහත් වෙන තරමට මේ එක කුඩා වඳුරු පෙටවෙක් වෙනුවෙන් යොමු වෙන්නේ? අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් අපිට පේනවා මෑත කාලයේදී ලෝකීය අවධානය මේ වගේ සතුන්ගේ කතා වෙත විශාල වශයෙන් යොමු වුණු අවස්ථා කිහිපයක්ම තියෙනවා කියලා. මිනිසු සතුන්ගේ සුවිශේෂී ලක්ෂණ දැක්කාම එයා එක්ක ඉක්මනින්ම මානසිකව සම්බන්ධ වෙනවා. ඒකට හොඳ උදාහරණ දෙනවා නේද මෑත කාලේ? ඔව් හිතලා බලන්න 2024 වසරේ ඕස්ට්‍රේලියාවේ ඉපදුණු පෙස්ටෝ කියන පෙන්ගුයින් පැටවා ගැන. මාස 9ක් වෙනකොට මේ පෙස්ටෝ කිලෝග්‍රෑම් 22ක් බරයි. ඒ කියන්නේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නගෙම බර එකතු කළාටත් වඩා වැඩි බරක් මේ කුඩා පැටවාට තිබුණේ. ඒ දැවැන්ත ප්‍රමාණය නිසාම ඔහු මුළු අන්තර්ජාලයේම තරුවක් බවට පත් වුණා. අනිත් කෙනා තමයි තායිලන්තේ මූඩෙන්. 2024 ජූලි මාසයේ උපත ලැබපු මේ කුඩා හිපොපොටෙමස් පැටවා මතකද? ඔව් අර පුංචි දඟකාරයා. මූඩෙන් කියන නමේ තේරුම බවුන්සි පෝක් කියන එකනේ. ඇගේ රෝස පාට කම්වල සහ හරිම දඟකාරී ඒ වගේම ටිකක් කලබලකාරී හැසිරීම නිසා මුළු ලෝකයක්ම ඇයට ආදරය කළා. හැමෝම එයාගේ වීඩියෝ ෂෙයා කළා. හරියටම හරි. පෙස්ටෝ සහ මූඩෙන් ජනප්‍රිය වුණේ ඔවුන්ගේ බාහිර පෙනුම සහ ඒ විනෝදාත්මක හුරුබුහුටි හැසිරීම නිසා. මිනිස්සු ඒ දිහා බලලා සතුටු වුණා hina වුණා. හැබැයි පංචකුන්ගේ කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වඩාත් හැඟීම්බර තලයකයි තියෙන්නේ. පංචකුන් ජනප්‍රිය වෙන්නේ එයාගේ පෙනුමට වඩා එයා මුහුණ දෙන අරගලය නිසා.
ඕ මේ කතාව හුදෙක් හුරුබුහුටි සතෙකුගේ කතාවක් විතරක් නෙවෙයිනේ. පංචකුන්ගේ කතාව කියන්නේ නිකම්ම සෙල්ලම් බඩුවකට තුරුළු වෙලා අඬන අනාථ වඳුරු පැටවෙකු ඛේදවාචකයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අනිවාර්යයෙන්ම. තමන්ට නුහුරු තමන්ව කොන් කරනවා වගේ දැනෙන දෙවන්ත සමාජයකට අනුගත වෙන්න උත්සාහ කරන ඒ ගමනේදී ප්‍රතික්ෂේප කිරීම සහ බාධක පෙමිනෙන හැම වෙලාවකදීම වැටමින් නැවතත් නැගිටින ඔරොත්තු දීමේ හැකියාව ගැන ලෝකයටම කියා දෙන අපූර්ව පාඩමක් මේක. මේකෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි මේ කතාබහ අවසන් කරන්න කලින් අපි හැමෝම ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන අදහසක් මම ඉදිරිපත් කරනවා. මොකද්ද? පංචකුන් තමන්ගේ සමාජයට පිළිගැනීමට ලක්වෙන්න දරන මේ අමාරු උත්සාහය දකිනකොට ලෝපුරා ඉන්න මිලියන ගණනක් මිනිස්සු ඔහුට මේ තරම් සංවේදී වුණේ ඇයි? අපි සැබවින්ම අනුකම්පා කරන්නේ මව අහිමි වුණු ඒ අහිංසක කුඩා වඳුරු පැටරලටද? එහෙමත් නැතිනම් තරංගකාරී සංකීර්ණ මේ මිනිස් සමාජය ඇතුලේ අපිටම කියා පිළිගත් ස්ථානයක් හොයාගන්න අනිත් අයගේ ආදරය සහ අවධානය දිනා ගන්න අපි එදිනෙදා දරන නිරන්තර අරගලය නිසාද? අපි හැමෝම ඇතුලේ තියෙනවනේ සමාජීය කාංසාවක්. ඒ කියන්නේ මේ සමාජය මාව ප්‍රතික්ෂේප කරයිද මට තැනක් නැති වෙයිද කියන බය. අනේ අපේම බය සහ අපේම අරගලය මේ වඳුරු පැටවා තුලින් අපි දකින නිසාද මිනිස්සු මේ තරම් පංචකුන්ට ආදරය කරන්නේ. මේක ඇත්තටම අපි හැමෝම හිතලා බලන්න ඕන කාරණයක්.